මට අලුත් කාර් එකක් ඕනි, ලස්සන ගෙයක් ඕනි, ලොකු ටීවී එකක් ඕනි. මේ විදිහට මොනා හරි දෙයක් මට ඕනි කියලා ජපන් වලින් කොහොමද කියන්නේ? මෙන්න මෙහෙම. අදාළ දේ කිව්වා ගා හොෂී දෙස් අගට එකතු කළා. උදාහරණයක් විදිහට මට කාර් එකක් ඕනි. වතෂි වා කුරුමා ගා හොෂී දෙස්. ඊට පස්සේ මලක් ඕනි. හනා ගා හොෂී දෙස්. ටීවී එකක් ඕනි. තෙරෙබි ගා හොෂී දෙස්. මෙන්න මේ විදිහට මොනා හරි දෙයක් මට ඕනි කියලා ජපන් වලින් කියන්නේ අදාළ දේ කිව්වා අගට ගා හොෂී දෙස් එකතු කළා. ඊට පස්සේ මොනා හරි ක්‍රියාවක් කරන්න ඕනි. يعني කලින් කිව්වේ මොනා හරි වස්තුවක් ඕනි කියලා කියන්නේ. එහෙම නෙමෙයි. දැන් මොනා හරි ක්‍රියාවක් කරන්න ඕනි කියලා ජපන් වලින් කොහොමද කියන්නේ? ක්‍රියාපදයේ මස් ෆෝම් එකට හැරෙව්වා. අග තියෙන මස් ඉවත් කරලා අගට තයි දෙස් එකතු කළා. උදාහරණයක් විදිහට කන්න ඕනි. තබේ මස් කියන්නේ කනවා. එතකොට මස් ෆෝම් එකේ මස් ඉවත් කළා. අගට තයි දෙස් දැම්මා. තබේ තයි දෙස් කන්න ඕනි. ඊට පස්සේ ඉකි මස් කියන්නේ යනවා. යන්න ඕනි නම් ඉකි මස් කියන එකේ අග තියෙන මස් ඉවත් කළා. අගට තයි දෙස් දැම්මා. ඉකි තයි දෙස්. මට ජපානයට යන්න ඕනි. වතෂි වා නිහොන්ගෝ ඒ ඉකිතයි දෙස්. මට කෝපි බොන්න ඕනි. වතෂි වා කෝහි ඕ නොමිතයි දෙස්. මෙන්න මේ විදිහට මට මොනා හරි දෙයක් කරන්න ඕනි. ඊට මට මොනා හරි දෙයක් ඕනි කියලා ජපන් භාෂාවෙන් කියන්න පුළුවන්. මේක O level කරන, A level කරන, ජපන් N5, N4 කරන, එක්සෑම් කරන හැමෝටම ගොඩක් වැදගත් ක්‍රම පැටර්න් එකක්. ඒ නිසා අමතක කරන්න එපා.